ශ්‍රී ලංකාවේ කප්පා මුදලක් යුනිවර්සිටි වල පළමු මනුෂ්‍ය ඝාතන විදිහට ඉතිහාසගත වෙලා තියෙන 14 වෙනි සමන් කුමාර දරුවාට මුහුණ දීලා සිටින දරුණු ඛේදවාචකය. 1984 සිදුවුණු මේ සිදුවීම මුළු රටම කැළඹීමටත් කම්පාවටත් පත් කළ සිදුවීම. මිනිස්සුන්ට ලැබෙන පුළුවන් වේදනාබර මරණයකට මුහුණ දීපු සමන් කුමාරගේ කතාවයි ෂැඩෝ ෆ්‍රේම් අද අපි අරන් ආවා. පිරිමි දරුවන් තිදෙරුන් සහ දියණියන් දෙදෙරුන්ගෙන් සමානව තිල කරන්න පොළේ බාලම දරුවා විදිහට සමන් කුමාර 1970 දී උත්තර බනවා. ඉංජිනේරුවෙකු වීමේ සිහින සිටේ තබාගෙන සමන් සිය අධ්‍යාපනය හැදෑරුම් මතුගම C.W. කරුණාකර මධ්‍යම විද්‍යාලයේ පිහිටා තිබුණේ ඔවුන්ගේ ව්‍යාපාරික ස්ථානයේ තිර කරන්න ස්ටෝස් සිට පායන් දුරකි. වසේ සිට පාපදීන් පෙම්න තිලකරත්න ස්ටෝස් එකේ බයිසිකලේ තබා එහි සිට පයින් පාසලට යෑම සමන් කුමාරගේ සිරත වී තිබුණා. 9 වෙනි ශ්‍රේණියේ අධ්‍යාපනය හැදුණු සමන් කුමාර කියන්නේ ඉගෙනීමට දක්ෂයි. ගුරුවරු දහුට දැඩිසේ ආදරය කළා. ඒ කාලේ මතුගම නගරයේ පිහිටා තිබුණු තිලකරත්න ස්ටෝස් කියන ප්‍රසිද්ධ තොග භාණ්ඩාලය සැලක්. වෙලන්සල හිමි සමන්ගේ තාත්තා තිලකරත්න මුදලාලි කියන්නේ ධනවත් ව්‍යාපාරිකයෙක්. තිලකරත්න මුදලාලිගේ ව්‍යාපාරික වැඩවලට සමන්ගේ වැඩිමහල් පිරිමි සහෝදරයන් බොහෝසේ උදව් කළා. ඒ අතරින් වැඩිපුරම ව්‍යාපාරික වැඩවලට හවුල් වුණේ වැඩිමහල් පුතා වූ සරත්. ඉතින් මේ සරත් විදිය ධර්මසිරි කියලා යාළුවෙක්. මේ ධර්මසිරි මතුගම නගරයට ආසන්නයේ කුඩා වෙළඳසැලක් පවත්වාගෙන තිලකරත්න පවුලට ලොකු හිතවත්කමක් දක්වමු කෙනෙක්. ඔහු තම කඩේට අවශ්‍ය දෑ මිලදී ගත්තේ තිලකරත්න මුදලාලිගෙන්. ඒ වගේම තිලකරත්න පවුලේ සෑම කටයුත්තකදීම පෙරමුණ අරගෙන වැඩ කරපු කෙනෙක් තමයි මේ ධර්මසිරි කියන්නේ. හරියට පවුලේ කෙනෙක් වගේ. හැබැයි කාලයක් එක මේ ධර්මසිරිගේ සියලු ව්‍යාපාර බිඳ වැටලා බංකොලොත් වෙනවා. හතර අතේට ණය වුණොත් කුලී වැඩ පවා කිරීමට සිදු වෙනවා. ඒ වගේම විටින් විට තිලකරත්න පවුලෙන් ණයට මුදල් අරගෙන තිබුණා. තමන්ගේ පවුලේ කෙනෙක් වගේ න ධර්මසිරිට උන් දෙපාරක් නොහිතේ සෑම අවස්ථාවකදීම හැකි උදව් උපකාර කළා. දවස 1984 අවුරුද්දේ අප්‍රේල් 5 වෙනිදා අලුත් අවුරුද්දේ පාසලේ නිවාඩු දෙන දවස. එදත් උදේ පාන්දරම සමන් පාසල යන ලේස්තුනත් සමන් ගියම්ම එදා උඩ පාසල යන්න එපා කියලා. සමහර විට ඒ අම්මට එදා අමුත්තක් දැනෙන්නේ. ඒත් සමන් අම්ම කියන දේ ගණන් ගන්න නැතුව එදාත් ඉස්කෝලේ යනවා. හැබැයි සමන් එදා පාසල් යන්නේ ඊළඟට තමන්ට වෙන්න දේ යන කරදරය ගැන කිසිම අදහසක් නැතිව. අතර ධර්මසිරි සරත්දින් ගමනක් යන්න තියෙනවා කියලා ඔහුගේ බයිසිකලේ ඉල්ලගන්න. ඒ ඉල්ලගෙන ඔහුගේ සමන් හොයාගෙන. එදත් වෙනද වගේම බයිසිකලෙන් පාසලට යමින් හිටපු සරත්ව ධර්මසිරි යමක් පවසා තමන් එක්ක එක්කගෙන යනවා. ඊට පස්සේ කැලෑපාර රෝඩින් ගොස් ධර්මසිරි ඔහුගේ මස්සින එක්කන ප්‍රේමරත්න කියන පුද්ගලයා ගාවට සමන් වරගෙන යනවා. ඉන්පසු ඔවුන් දෙදෙනාගෙන් මතුගම් බෝපිටිය වත්ත නම් වතු යායේ තිබු කන්දම් මුදල් කුඩා සමනට ඒ වෙනකොට සමට මේ ගැන සැකයක් ඇති වෙලා තිබුණත් ඒ විදිහට කරපු වැඩි. එදා දවල් වෙන කලින් ධර්මසිරි බයිසිකලේ සරත්න නැවත ගෙනත් දුන්නා. ඊට පැයකට විතර පස්සේ අසල්වැසි නිවසකට නාදුරන පුද්ගලයෙක් විසින් ලියුමක් ගෙනත් දෙනවා තිලකරත්න මුදලාලිට දෙන්න ලෙස පවසනවා. ඊට පස්සේ ඔවුන් විසින් ඒ ලියුම තිලකරත්න ස්ටෝස් එකට ගිහින් දීලා තියෙනවා. හැබැයි එදා තිලකරත්න මුදලාලි කඩේ ඉඳලා නැහැ. වැඩකට කොළඹ ගිහිල්ලා. ඉතින් සමන්ගේ අයියර තමයි මේ ලියුම කඩලා බලලා තියෙන්නේ. ලියුම් කවර තුල ලිපි දෙකක් තිබුවා. අතරින් එකක් සමන් ඔහුගේ අත්අකුරෙන් තමයි බේර ගන්නා ලෙස සඳහන් කර තිබුණා. අනෙක් ලිපිය සමන් තමන් නිදාස් කර ගැනීමට අවශ්‍ය නම් ලක්ෂ 1.5ක කප්පමක් එවන ලෙසත් එසේ නොකරනහොත් සමන් මරා දමන බවටත් තර්ජනය කොට තිබුණා. කියවා දැඩි ලෙස කම්පනයකටත් කලබලයකටත් පත් වෙන ඔවුන් වහා පාසලට ගියේ එහි ඇත්ත නැත්ත සනාථ කර ගැනීමටයි. එසේ ගිය විටත් සමන් පාසලේ සිටියේ නැහැ. ඉතින් සැබෑවටම කිසියම් පිරිසක් විසින් සමන්ව පැහැරගෙන ඇති බවට සනාථ වෙනවා. තිලකරත්න මුදලාලි නැවත පැමිණ විට ඔහුටත් මේ ආරංචිය ලැබෙනවා. මුළු ගමම ඔවුන්ගේ නිවසට ඒ වෙන විටත් රැස් සිටියා. තිලකරත්න නිවසට පැමිණි පිරිස අතර ධර්මසිරිත් සිටියා. උදෑසන ඔහුගේ මුහුණ පුරා රැවුල ඇති වුණ අතර ඒ අවස්ථාවනට එක්ක රැවුල් ගහක්වත් ඔහුගේ මුහුණ තිබිලා නැහැ. ඉතින් ඒත් එක්ක හැමෝටම ධර්මසිරි ගැන පුංචි සැකයක් ඇති වෙලා තියෙනවා. නිවසට පැමිණි තිලකරත්න මුදලාලි තමන්ට හැකියාව තිබුණත් කිසිදු කප්පා මුදලක් නොගෙන බව දැඩිසොරෙන් පවසා තිබෙනවා. ඒත් එක්කම ධර්මසිරියත් තවත් ඔවුන්ට හිතත් ව්‍යාපාරිකයෙක් වෙන තමන්ට ඔවුන් දෙදෙනාම සැක බව තිලකරත්න මුදලාලි විසින් හැමෝම ඉදිරියේ පවසා තිබෙනවා. මොකද සමන් කිසිදාක නොහදිරුණ අයත් එක්ක යන්නේ නැති හිනේ. මොකද තිලකරත්න මුදලාලි උට එහෙම උගන්වා තිබුණා. ඉතින් එතනින් පස්සේ හැමෝගෙම ප්‍රධාන සැකකරුව බවට ධර්මසිරිපත් වෙනවා. ඔහු ගැන සෑම තැනකම ගමේ කෙනෙක් ඔහු පස්පස ගියා. හැබැයි ධර්මසිරි ඒ ගැන දැනගෙන හිටියේ නැහැ. ඒ වගේම පොලිසියට ධර්මසිරි ගැන සැක පහළ වී තිබුණත්
ඔහු අත්අඩංගු ගන්නවීමට ප්‍රමාණවත් සාක්ෂියක් වුන්ට ඒ වන විටත් හම් වෙලා තිබුණේ නැහැ. මේ අතරතුර කප්පම්කරුගෙන් තිලකරත්න මුදලාට තවත් ලියුමක් ලැබෙනවා. ඒත් තැපෑල මගේ. ඒත් තැපෑල් කර තිබුණේ මතුගම නගරේ තැපෑල් කන්තරුයි. ඒ ලියුම හරහා කප්පම්කරුවන් විසින් නැවතත් මුදල් දීලා තර්ජනය කළා තිබුණා වගේම කප්පම් මුදල ලැබිය යුතු තැන පසුව දැනුම් දෙන බවත් සඳහන් කර තිබුණා. ඔන්නේ අතර ධර්මසිරි තැපැල් කන්තෝරුවට ගිහින් ලියුමක් තැපැල් කරනවා ගමේ කෙනෙක් දැකලා තිබුණා. ඒක වහ ක්‍රියාත්මක වූ පොලිසිය තැපැල් කන්තෝරුවකින් එතන තියෙන සීරෝ ලිපි පරීක්ෂා කළා. ඉතින් ධර්මසිරි විසින් තැපැල් කරායයි සැක කරන්න පුළුවන් විදිහේ තිලකරත්න මුදලාගේ නමට තිබු ලිපියක් පොලිසිය විසින් සොයා ගන්නවා. කප්පා මුදල රැගෙන විත් තැබිය යුතු ස්ථානයේ සඳහන් කර තිබුණා. ක්‍රියාත්මක වූ පොලිසිය ධර්මසිරිව සැකපිට අත්අඩංගුවට ගන්නවා. සිදු කළ ප්‍රශ්න කිරීම වලින් ධර්මසිරි විසින් සියල්ලම මාරනවා. තම මසිනා කෙනෙකු වන තාවල කන්දේ ප්‍රේමරත්න ළඟ සමන් සිටින බව ධර්මසිරි එහිදී පවසනවා. ඉතින් ඊළඟට පොලිසිය ඇල්ලුවේ මේ ප්‍රේමරත්න කියන හාදේව. හැබැයි එතන සමන් නම් ඉඳලා නැහැ. ධර්මසිරි ඊට පස්සේ සමන් බෝපිටිය කන්දේ රඳවා ඇති බව පැවසුවා. ඉන්පස් සියලු දෙනා මහ රෑම බෝපිටිය කන්ද දෙසට පිය නැගුවේ කුඩා සමන් මුදවා ගැනීමේ බලාපොරොත්තු සම. ආරක්ෂක අංශ බෝපිටිය කන්දේ සෝද්සි කිරීමක් ආරම්භුවද එහිදී පිරිසට සමන් කුමාර වෙනුවට හමුුනේ දින ගණනක් තිස්සේ කුණුයි පණුව ගසා දුගදහමින් තිබුණ ඔහුගේ මුත්ත ශරීරය. දෙකට නම රබර් ගස් ගැලවීමෙන් නැති වූ වලකට තල්ලු කර දමා තිබූ එම සිරුර සතුන් විසින් කාදමා දැඩි ලෙස විකෘති වී තිබුණා. මස් දියවි කිසිසේත් හඳුනාගත නොහැකි තත්ත්වයකට පත් වී තිබූ සමන්ගේ සිරුර විසද කඳින් මෙන් වී තිබූ බව සඳහන් වේ. ඒ වගේම සමන්ගේ බෙල්ල වටේ සපත්තු ලේස් පටියක් දොතා තිබුණා. එතනදී සමන් කුමාර බව හඳුනාගන්නේ ඔහු ඇඳ තිබූ පාසල් නිල ඇඳුම නිසා. ඔහුව ඝාතනය කර තිබුණේ මෙන්න මෙහෙම. බෝපිටිය කන්දර සමන් කුමාරව රැගෙන ගිය ධර්මසිරි සහ ඔහුගේ මසිනා ප්‍රේමරත්න සමන්ට බල කරලා ලියුම් හතරක් ලියව ගන්නවා. ඒ සඳහා පාවිච්චි කළ තියෙන සමන්ගේ බෑග් එකේ තිබුණු පොත් වලින් කඩාගත්ත කොළ. සමන් එතනදී බයෙන් ලියුම් තුනක් ලිව්වත් හතරවෙනි ලියුම ලියන්න අදිමදි කරලා තියෙනවා. ඒ නිසා කේන්ති ගිය ධර්මසිරි කුඩා සමන්ට අමානුෂික ලෙස පහර දීලා තියෙනවා. පහර දුන් ප්‍රේමරත්න සමන්ට සීසුන් වනතුරු බෙල්ල මිරිකනවා. ඊට පස්සේ ධර්මසිරි සහ ප්‍රේමරත්න සමන්ගේ පාසල් බෑගේ අරගෙන ගිහින් ධර්මසිරිගේ වත්තේ වල දානවා. ඊට පස්සේ ආපහු කන්දර ගියපු උන් දෙදෙනා සීසුන්ව සිටි සමන් පැලන්සිරි සපත්තු ගලවා ගිහි ලේස් පටියකින් ඔහුගේ බෙල්ල කැපී යන තරමට හිර ගන්නවා. පණ පිටින් ඉද්දී යාගේ උගුරු දණ්ඩ හපල එළියට ඇදලා තිබුණ කියලා සමහර තැන්වල තියෙනවා. හැබැයි ඒ ගැන පිළිගන්න පුළුවන් විදිහේ නිශ්චිත තොරතුරක් අපිට නම් හම්බුනේ නැහැ. ඊට පස්සේ මලසිරුව රබර් ගස් ගැලවීමෙන් නැති වූ වලකට තල්ලු කරලා දාපු ධර්මසිරි හා ප්‍රේමරත්න තමන්ට කියා ලියවාගත් ලියුම් දරගෙන එතනින් පිටත් වෙනවා. කාටවත් සැකයක් ඇති නොවනසේ සමන් සෙවීමේ කටයුතු වලදී ධර්මසිරි එකතු වෙනවා. ඔවුන් සමන්ව මේ විදිහට ඝාතනය කරලා තියෙන්නේ පැහැරගෙන ගිය දවසේම පෙරවරු 11:00ක පෙර බව පොලිස් මලසිරුව පොලිතින් වලින් වතා සමන් කුමාර ලෙස නම ගැසූ තිලකරත්න මුදලාලිගේ ලොරියේම බොරැල්ල මෘත ශරීරාගාරයට ගෙන ගියා. ඒ දැක බලා ගැනීමට මතුගාවට දහස් සංඛ්‍යාත ජනතාව මග දෙවස රැඳී සිටියේ දැඩි කම්පාවේ. අරුවෙකුට නෙමෙයි මිනිස්සෙකුට ලබන්න පුළුවන් දරුණුම විදියේ වද වේදනා රැසක් විඳලා සමන් කුමාරණන් 14 හැවිරිදි කුඩා දරුවා 1984 අප්‍රේල් 5 වෙනිදා මුළු රටක් හඬ වෙමින් අවසන් ගමන් ගියා. මෙම නඩුවේ තීන්දුව ලැබුණේ 1987 වසරේදී. ධර්මසිරි හා ප්‍රේමරත්න විරුද්ධව සාක්ෂිකරුවන් 35 දෙනෙක් ඉදිරිපත් වී තිබුණා. ඒ අතර ධර්මසිරි පාසල් සිසුවෙකෝ බයිසිකලයක නංවාගෙන යන දුටු කුඩා ගැහැණු දරුවෙකු සිටියා. කොහොම හරි අවසානයේදී පැහැර ගැනීම, කප්පා මිල්ලීම සහ ඝාතනය යන චෝදනාවලට වැරදිකරුවන් බවට පත් වූ ධර්මසිරි හා ප්‍රේමරත්නට මරණ දඬුවම අධිකරණය මගින් නියම කෙරුණා. සිරගත වන ධර්මසිරි හා ප්‍රේමරත්න හිසිරි සිරකරුවන් අතින් විටින් විට දරුණු පහර දීම් වලට ලක්වුණු බවට සඳහන් වෙනවා. ඒ වගේම කාලය ගත වෙද්දී ඔවුන් දෙදෙනා මේ අපරාධ ගැන ඉතාමත් දරුණු ලෙස පසුතැවෙමින් කල්ගත කරලා තිබෙනවා. සිරගතව සිටි කාලයේ පුරාවටම ඔවුන් දෙදෙනා බැලීමට ඔවුන්ගේ පවුල්වල කිසිවෙකුවත් පැමිණ සිටියේ නැහැ. ඉරදඩවම අතරතුරදී ප්‍රේමරත්න දැඩි ලෙස අසනීප වී සිරගෙදර තුලදීම මිය යනවා. හැබැයි සිර දඬුවමින් වසර 20කට පසු ධර්මසිරිට නිදහස ලැබෙනවා. එතෙන් සිට ඔහු අප්‍රකටව වාසය කරනවා. මන්ගේ මවත් පියත් දෙදෙනා මේ වෙනකොට ජීවිතෙන් සමුවරන්. නමුත් ඔහුගේ සහෝදර සහෝදරියන් තවමත් ජීවත් වෙනවා. ඒ වගේම එදා සමන් කුමාර නඩුවේදී සාක්ෂි ලබා දුන් කුඩා දැරිය අද පොලිස් කාන්තාවක් ලෙස කටයුතු කරනවා. ඉතින් කියන්න තියෙන්නේ හැම වෙලාවකම තවන් වටා වෙන දේවල් ගැන හොඳ අවධානයෙන් ඉන්න. මොකද ඔයාගේ ලොකු මහතුරයක් ගොඩක් විශ්වාස කරනවාගේ ළඟින්ම ඉන්න කෙනෙක් වෙන්න පුළුවන්. සමන් කුමාරගේ කතාවෙන් අපිට මේ දේ ඇස් පනා පිටම ඔප්පු වෙනවා.
වශයෙන් මේකත් කියන්න ඕන. මේ ආටිකල් එකේ සඳහන් කරන ඔක්කොම අපි අන්තර්ජාලයෙන් හොයාගත්තා. ඉතින් සමහර විට වැරදි කරුණක් එහෙම මේකේ තියෙන පුළුවන්. ඒ ගැන දන්න අය අනිවාර්යෙන් පළවෙනි කමෙන්ට් කරන්න.